කොළොන්නාව ප්‍රදේශයේ. අද ඔයගොල්ලෝ එකගැලණි ව්‍යාපාරික ස්ථානය තමයි කොළොන්නාව ප්‍රදේශයේ තියෙන පෙන්සිල් බුක් ෂොප් ව්‍යාපාරික ස්ථානය. ඉතින් පෙන්සිල් බුක් ෂොප් ව්‍යාපාරික ස්ථානයේ මෑතකදී ඔයගොල්ලන්ගේ විවෘත වුණා පෙන්සිල් ප්‍රීමියම් අලුත් ව්‍යාපාරික ස්ථානය. ඉතින් ඉතින් තමයි මේ ව්‍යාපාරික ස්ථානය විවෘත වුණේ. ඉතින් අද අපි මෙතනට ගිහිල්ලා බලමු මෙතනදී අපිට මිලදී ගන්න තියෙන දේවල් මොනවාද? මේ දේවල් ගැන වැඩිදුරටත් කතා. අද මම ඕගලන්ව එක්කගෙන යන පෙන්සිල් ප්‍රීමියම් ව්‍යාපාරික ස්ථානයේ පිහිටලා තියෙන්නේ කොළොන්නාව හන්දියේ ඔරලෝසු කණුව ඉදිරිපිට. පහුගිය 23 වෙනි ඉරිදා තමයි සුබ මොහොතින් පෙන්සිල් ප්‍රීමියම් ෂොප් එක විවෘත වුණේ. මෙතනදී අපිට මොබයිල් ෆෝන් ඇක්සසරිස්, ටොයිස් අයිටම්, ලේඩීස් හෑන්ඩ් බෑග්, ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්, පාටි ඩෙකරේෂන් අයිටම්ස්, ස්කූල් බෑග්, ෂූස්, කොස්මැටික්ස් අයිටම්ස්, ඉම්පෝර්ටඩ් චොකලට් ඇතුළු ගොඩක් දේවල් එකම තැනකදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරික ස්ථානයේ උදෑසන 9:30 සිට රාත්‍රී 9:30 දක්වා විවෘතව පවතිනවා. පෙන්සිල් ප්‍රීමියම් කියන්නේ වසර ගණනාවක් සාර්ථකව ව්‍යාපාර කරන පෙන්සිල් බුක් ෂොප් ව්‍යාපාරයත් එක්ක අනුබද්ධ ෂොප් එකක්. ඉතින් මේ ගොඩනැගිල්ලේ පළමු මහලේ තමයි පෙන්සිල් බුක් ෂොප් ව්‍යාපාරික ස්ථානය පිහිටලා තියෙන්නේ. මෙතනදී අපිට ඕනම ස්ටේෂනරි අයිටම් එකක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කිව්වා පෙන්සිල් ප්‍රීමියම් ව්‍යාපාරික ස්ථානය කියන්නේ මල්ටි ෂොප් එකක් කියලා. ඉතින් දැන් අපි බලමු මෙතනදී අපිට මිලදී ගන්න තියෙන දේවල් ගැන වැඩිදුර තොරතුරු ටිකක්. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ෆ්ලාස්ක් අයිටම් අපිට මිලදී ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. සමහර මේ වගේ ෆ්ලාස්ක් එකක ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1875ක මුදලක්. වෙනොත් මේ වගේ තමයි එන්න සාමාන්‍ය මේ අයිටම් එක 1875ක් වෙනවා. ඒ වගේ ෆ්ලාස්ක් අයිටම් වල මෙතන අපිට ලොකු රේන්ජ් එකක් තියෙනවා මිලදී ගන්න. අපි ඔයගලන්ට පෙන්වන්නම් අදහසක් ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ වැකියුම් ෆ්ලාස්ක් වල මෙන්න මේ වගේක් වෙන රුපියල් 1950යි. ඊට අමතරව මේ වගේ පොඩි ඒවා තියෙනවා. මේක වෙන්නේ රුපියල් 1575ක මුදලක්. ඒ වගේ ෆ්ලාස්ක් අයිටම් වලට අමතරව සාමාන්‍ය කෙනෙක් රේඩියෝ හොයනවා නම් අපිට මෙතනට ආවට පස්සේ මේ වගේ රිච් පවර් බ්‍රෑන්ඩ් එකෙන් මේ වගේ රේඩියෝ මිලදී ගන්න පුළුවන් රුපියල් 3200ක වගේ මුදලකට. ඊට අමතරව මේ වගේ තව බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා මේක වෙනවා රුපියල් 3975ක්. ඒ වගේ අපි තව බැලුවොත් මෙතන තියෙනවා ඉලෙක්ට්‍රික් කෙටල්. සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කෙටල් රුපියල් 2500 වගේ මිල ගණන් වල ඉඳලා අපිට ඉහළ මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන්. මෙතන අපි විශේෂයෙන් කියන්න ඕනේ මෙතන ව්‍යාපාරික ස්ථානය වෙන්නේ රිටේල් බිස්නස් එක. සිල්ලර වෙලදාම. ඉතින් අපිට සිල්ලර වශයෙන් තමයි මේ දේවල් මිලදී ගන්න තියෙන. අපි ඊට අමතරව ග්ලාස් අයිටම් ගැන අපි බලාගෙන ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මේ වගේ අයිස්ක්‍රීම් කප් සෙට් එකක්. මේක වෙන රුපියල් 1200ක මුදලක්. මේකේ 6 pieces තියෙන කප් එකක් වෙන රුපියල් 1200ක මුදලක්. ඊට අමතරව අපි බලාගෙන යමු. සමහර මේ වගේ ග්ලාස් අයිටම් මෙතනදී අපිට මිලදී ගන්න පුළුවන්. මේක වෙන රුපියල් 1400ක මුදලක්. මේක ග්ලාස් පොඩි මග් එකක්. මේ වගේ අයිටම්ස් අපිට මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව අපි බැලුවොත් තව මෙතන තියෙනවා මේකත් 6 pieces කප් එක. මේකේ කප් එක විතරයි එන්නේ. මෙතන මේ පැත්තෙන් ගත්තොත් මේ වෙන පේනවා ඇති මෙන්න මේ වගේ කප් සෙට් එකක් තියෙනවා. මේක වෙන්නේ රුපියල් 1350ක මුදලක්. මේකේ කප්ස් 6ක් එනවා. ඉතින් ඒ වගේ ග්ලාස් වෙයාර් අයිටම්ස් වගේම මේ අයිටම්ස් රේන්ජ් එකක්ම අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනට ආවොත් මේ ඔයගොල්ලන්ට පේනවාද මේ වගේ non stick fry pans මිලදී ගන්න පුළුවන්. මේක fry pan එකයි ස්පූන් එකයි දෙකම එකට එන්නේ මිත්සු බ්‍රෑන්ඩ් එකකින්. මේක රුපියල් අපිට මිලදී ගන්නවා 2600ක වගේ මුදලකට. ඒ වගේම අපිට තියෙනවා මේ සාමාන්‍යයෙන් මේක ට්‍රෙන්ඩින් යන අයිටම් එකක්. මේ වගේ ඩිෂ් මේ 2 layers එන අපිට ඕගනයිස් කරලා තියාගන්න පුළුවන් විදිහේ කිචන් එකේ යූස්ෆුල් වෙන අයිටම් එකක්. මේක රුපියල් 3000ක වගේ මුදලකට අපිට මෙතන රිටේල් විදිහට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ස්පයිස් රැක් තියෙනවා. මේ වගේ ස්පයිස් රැක් අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන් රුපියල් 3300ක වගේ මුදලකට. ඊට අමතරව අපි මෙතන බැලුවොත් මම පේනවා ඇති මේ වගේ තව තියෙනවා ස්ටෝරේජ් කරලා තියාගන්න පුළුවන් කිචන් එකට යූස්ෆුල් වෙන අයිටම් එකක්. මේක රුපියල් 2800ක වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් මේකත් ට්‍රෙන්ඩින් යන අයිටම් එකක්. ෂූ රැක් එකක්. ඉතින් මේ ෂූ රැක් එක අපිට මේ ෂොප් එකට આવත් මිලදී ගන්න පුළුවන් රුපියල් 1700ක වගේ මුදලකට අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ
මේ මෙතන අපිට ගෙදර දොරේ වැඩ කටයුතු ලේසි පහසු කරන අයිටම්ස් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් ඇවිල්ලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. පෙන්සිල් ප්‍රීමියර් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ අපිට ස්කූල් අයිටම්ස් මිලදී ගන්නත් පුළුවන්. අපි ඒගොල්ලන්ට පෙන්නනවා සාමාන්‍ය මේ ස්කූල් ෂූස් දරුවන්ට අවශ්‍ය වෙන විදිහේ 3600ක වගේ මුදලකට මේ ෂූස් මිලදී ගන්න පුළුවන්. ඒකේ සයිසස් තියෙනවා. සයිසස් රේන්ජ් එකකින් ඊට අමතරව ගැහැණු දරුවන්ට අවශ්‍ය වෙන විදිහේ මේ වගේ ෂූස් තියෙනවා. 2999ක මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ පොඩි ෂූස් තියෙනවා. මේ වගේ ෂූස් අපිට රුපියල් 2000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉස්කෝලේ යන දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෙන ෂූස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව ස්කූල් බෑග් කලෙක්ෂන් එකකුත් තියෙනවා. අපි ඒගොල්ලන්ට අදහසක් ගන්න පෙන්නනවා. සාමාන්‍ය මේ වගේ බෑග් එකක ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 2250ක මුදල. 2250කට අපිට මේ වගේ ස්කූල් බෑග් එකක් මෙතන මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ බෑග්ස් අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. මේ වගේ බෑග් එකක් වෙන්නේ රුපියල් 2600ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ස්කූල් බෑග් වලත් අපිට මේ මෙතන පෙන්වුවත් මේ ඩිස්ප්ලේ එකේ කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ආවොත් ස්කූල් යන ළමයින්ට අවශ්‍ය වෙන සපත්තු ඒ වගේම බෑග් වර්ගත් මෙතනදී අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පෙන්සිල් බුක් ෂොප් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ දරුවන්ට අවශ්‍ය වෙන විදිහේ ස්කූල් බෑග් මිලදී ගන්නත් පුළුවන්. මේ බෑග් එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 4800ක වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව බැලුවොත් නර්සරි ළමයින්ට අවශ්‍ය වෙන විදිහේ මේ වගේ ට්‍රොලි බෑග් වර්ගත් තියෙනවා අපිට මෙතනදී මිලදී ගන්න. මේ වගේ ට්‍රොලි බෑග් එකේ ප්‍රයිස් එක වෙන්නේ ගන්න පේනවා රුපියල් 5800ක වගේ මුදලකට අපිට මෙතන තව මේ වගේ ට්‍රොලි බෑග්ස් මිලදී ගන්න පුළුවන් මේ ව්‍යාපාරික ස්ථානයේ. ඉතින් ඒ වගේ බෑග් වල ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. අපි ඔයගලන්ට අදහසක් ගන්න පෙන්නගෙන යන්න. ඊළඟ බැලුවොත් මෙතන තියෙනවා මේ වගේ තව දරුවන්ට අවශ්‍ය වෙන මේ වගේ පොඩි බෑග්ස් මිලදී ගන්න හැකියාව තියෙනවා. මේවා වෙන රුපියල් 2600ක වගේ මුදලකට අපිට මේ වගේ බෑග් මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තව මෙතන ස්කූල් බෑග් වල කලෙක්ෂන් එකක් තියෙනවා. මේ වගේ බෑග් එකක් ප්‍රයිස් වෙන රුපියල් 4800ක වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. මේ වගේ පවෙලොත් මේ වගේ සාමාන්‍ය බෑක්පැක් අයිටම්ස් මිලදී ගන්න තියෙනවා. මේ වගේ බෑක්පැක් එකේ ප්‍රයිස් එක වෙන රුපියල් 5800ක වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ට්‍රැවලින් වලට අවශ්‍ය වෙන මේ වගේ නෝත් ෆේස් බෑග් තියෙනවා 4300ක වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන් මෙතනට ආවට පස්සේ. ඒ වගේ බෑග්ස් වල ලොකු රේන්ජ් එකක් තියෙනවා. දැන් අපි පෙන්වුවත් උගලන්ට මේ පේනවා ඇති මෙතන තියෙනවා ලේඩීස් හෑන්ඩ් බෑග් කලෙක්ෂන් එකක්. ඉතින් ලේඩීස් වලට මෙතනට ආවට පස්සේ අපිට හෑන්ඩ් බෑග්ස් මිලදී ගන්න පුළුවන්. අපි පෙන්වුවත් සාමාන්‍ය මේ වගේ හෑන්ඩ් බෑග්ස් අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේ රේන්ජ් එකක්ම තියෙනවා. අපි පෙන්වුවත් 5800ක වගේ මුදලකට අපිට මේ වගේ හෑන්ඩ් බෑග් මෙතනදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව තව අපිට මේ වගේ ඩිසයින්ස් වල හෑන්ඩ් බෑග් රුපියල් 4499ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මෙතන අපිට බැලුවොත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි ඩිසයින්ස් කිහිපයක් පෙන්වුවත් මේ වගේ බෑග් එකක් වෙන රුපියල් 6500ක මුදලක්. ඉතින් ඔයගොල්ලන්ට මේ පෙන්සිල් ප්‍රීමියර් කොළොන්නාවේ තියෙන මේ ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ මේ වගේ බෑග් වලත් ලොකු රේන්ජ් එකක් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව බජට් එක අනුව මෙතනට ඇවිල්ලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පෙන්සිල් ප්‍රීමියර් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ ඔයගලන්ට පාටි වලට අවශ්‍ය වෙන මේ වගේ ස්නෝ ස්ප්‍රේ වගේ පාටි කැප්ස් අයිටම්, පාටි පොපර්ස් ඒ වගේ දේවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි පෙන්වුවොත් සාමාන්‍ය මේ වගේ ස්නෝ ස්ප්‍රේ එකක් වෙන්නේ පොඩි එක රුපියල් 300ක වගේ මුදලකට අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ 350 ml එක තියෙනවා. මේක රුපියල් 450ක වගේ මුදලකට අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව පාටි පොපර්ස් තියෙනවා. පාටි පොපර්ස් වෙන්නේ රුපියල් 450ක මුදලක්. ඒ වගේම අපිට මේ පාටි වලට බර්ත්ඩේ මේ වගේ හැට්ස් වර්ග, ඒ වගේම බැලුන්ස් වර්ග, ඒ වගේ අයිටම්ස් රේන්ජ් එකක් අපිට මිලදී ගැනීමේ හැකියාව මෙතනදී තියෙනවා. අපි දැන් බලාගෙන ගියොත් පාටි ඩෙකොරේෂන්ස් වලත් සාමාන්‍යයෙන් අපිට කැන්ඩල් අයිටම්, ඒ වගේම බැනර්ස් අයිටම් වගේ දේවලුත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි පෙන්නුවත් මේ වගේ බර්ත්ඩේ කැන්ඩල්ස් තියෙනවා. බර්ත්ඩේ කැන්ඩල්ස් අයිටම් වලත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේ වගේ පොඩි කැන්ඩල්ස් මේ වගේ එකක් සාමාන්‍ය රුපියල් 350ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ අපි බැලුවොත් මේ බැනර්ස් තියෙනවා. මේ වගේ ෆොයිල් බැලුන්ස් රුපියල් 800 වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ෆොයිල් බැලුන්ස් වල රේන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලන් මේ පේනවා ඇති. සාමාන්‍යයෙන් මේ අපිට මේ වගේ ෆොයිල් බැලුන්ස් වල මේක 650ක් වගේ වෙන්නේ mom to be. ඒ වගේ බැලුන්ස් අයිටම් වලත් රේන්ජ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වගේ වෙල්කම් බැනර්ස්, මේ වගේ පාටි වලට අවශ්‍ය වෙන ඩෙකොරේෂන්ස් අයිටම්, පොපර්ස්, ඒ වගේම මේ බැනර්ස් අයිටම්, මේ වගේ ගොඩක් දේවල් එකම තැනකදී අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ටොයිස් උත් අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ටොයිස් වලත් එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි සාමාන්‍ය මේ වගේ පොඩි ළමයින්ට අවශ්‍ය වෙන මේ වගේ කිචන් සෙට්ස්
මේ වගේ චෙයා සෙට් එකක්. මේක වෙන රුපියල් 480ක මුදලක්. ඒ වගේම මෙතන තව තියෙනවා මේ වගේ පොඩි ඩෝල් අයිටම් රුපියල් 650ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඇනිමල් සෙට්ස් තියෙනවා. මේ වගේ ඇනිමල් සෙට් එකක ප්‍රයිස් එක වෙන රුපියල් 1300ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ ටොයිස් අයිටම් වලත් මෙතන ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මෙතනට එන්න, ඇවිල්ලා බලන්න, මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා අපි ඔයගලන්ට ආරාධනා කරනවා. අපි ඔයගලන්ට කලින්ම කිව්වා මේක මල්ටි ෂොප් එකක්. ඉතින් මෙතනට ආවට පස්සේ මේ කොළොන්නාවේ අවටින්න අයට මෙතනින් අපිට චොකලට් අයිටම්ස්, ඉම්පෝර්ටඩ් චොකලට්, බ්‍රෑන්ඩඩ් චොකලට් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පෙන්නනවා මේ වගේ මේ කැඩ්බරි මේ වගේ චොකලට් අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය කැඩ්බරි චොකලට් එක ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1200ක වගේ මුදලකට. ඒ වගේම අපි හැමෝම දන්න මේ වගේ මාස්, බවුන්ටි, ස්නිකර්ස්, මේ වගේ චොකලට්, ටොබ්ලරෝන්, මේ වගේ චොකලට් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය මේ රුපියල් 850ක වගේ මුදලක් වෙන්නේ. ඒ වගේ අපිට මෙතන ලොකු රේන්ජ් එකක් තියෙනවා. සාමාන්‍ය කිට් කැට් වර්ග. එතකොට ගොඩක් කට්ටිය කැමති මේ වගේ මිල්කා චොකලට් එක මේක රුපියල් 1000ක වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මෙතන චොකලට් වලත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඊට අමතරව අපි බලාගෙන ගියොත් මෙතන මේ ලොලිපොප්ස් අයිටම්, ඒ වගේ ටොෆි අයිටම්, මේ වගේ රේන්ජ් එකකුත් මෙතනට ආවට පස්සේ අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඔයගලන්ට ආරාධනා කරනවා මෙතනට එන්න, ඇවිල්ලා බලන්න. මේ හැම දෙයක්ම අපිට එකම තැනකදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මෙතනට ආවට පස්සේ කොස්මැටික්ස් අයිටම් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් පෙන්නනවා මේ වගේ නේල් පොලිෂ් සමහර රුපියල් 80ක වගේ මුදලකට මේ වගේ නේල් පොලිෂ් අයිටම්. ඊට අමතරව අපි බලාගෙන ගියොත් ඔයගලන්ට පේනවා ඇති මේ වගේ මේකප් අයිටම්ස්, ලිප්ස්ටික් අයිටම්ස්, මේ හැම අයිටම් එකක්ම අපිට මෙතනදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි මෙතන බැලුවොත් මෙතනක් තියෙනවා කොස්මැටික්ස් අයිටම් රේන්ජ් එකක්ම. සාමාන්‍යයෙන් අපිට මේ ෂැම්පෝ වර්ග, මේ වගේ කන්ඩිෂනර් වර්ග, මේ වගේ ගොඩක් දේවල් අපිට මිලදී ගැනීමේ හැකියාව දෙන මේ වගේ වැස්ලින් එකේ මේ වගේ බොඩි ලෝෂන් අයිටම්ස්, ඒ වගේම මේ වගේ අපිට අවශ්‍ය වෙන ෆේස් වොෂ් අයිටම්ස්, වැස්ලින් එකේ මේ වගේ අයිටම්ස්, ඒ වගේ කොස්මැටික්ස් අයිටම් රේන්ජ් එකක් මෙතන අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඔයගලන්ට මේ ඩිස්ප්ලේ එක පෙන්නන්න. ඩිස්ප්ලේ එක බැලුවම ඔයගලන්ට අදහසක් එයි. සාමාන්‍ය මේ වගේ ෆේෂල් ක්ලෙන්සර් වර්ග, ඒ වගේම ඉවෝන් එකේ මේ වගේ අපිට මේ බොඩි ස්ප්‍රේ රූට් එකේ මේ වගේ අයිටම්ස් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ අයිටම්ස් රේන්ජ් එකක් තියෙනවා. අපි ඔයගලන්ට අදහසක් ගන්න පෙන්නගෙන යන්නම්. මෙතන ඊට අමතරව අපිට මෙතන බොඩි ස්ප්‍රේ වර්ග, ඒ වගේම පර්ෆියුම්ස් අපිට මිලදී ගන්න පුළුවන්. මේ වගේ පර්ෆියුම්ස් වලත් රේන්ජ් එකක් තියෙනවා. පෙන්සිල් ප්‍රීමියම් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ ඔයගලන්ට පේන ඇති මේ වගේ වෝල් ක්ලොක්ස් වලත් අපිට රේන්ජ් එකක් තියෙනවා. මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනට අපිට ආවට පස්සේ සාමාන්‍යයෙන් රුපියල් 1900 වගේ මිල ගණන් වල ඉඳලා ඉහළ මිල ගණන් වලින් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට ඔයගලන්ට මේ පේනවා ඇති මොබයිල් ඇක්සසරිස් අපිට මේ වගේ හෙඩ්සෙට් වර්ග, ඒ වගේම අපිට මේ වගේ පෙන් ඩ්‍රයිව්, ඊට අමතරව ඔයගලන්ට පේනවා ඇති මේ හෙඩ්සෙට් වල ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඒ වගේම කේබල්ස්, අපිට type C කේබල්, data cables, මේ හැම දෙයක්ම මොබයිල් ඇක්සසරිස් හැම දෙයක්ම අපිට මෙතනට આવත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ කොළොන්නාවේ තියෙන පෙන්සිල් ප්‍රීමියම් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ ඊට අමතරව මේ බෑක් කවර්ස් තියෙනවා. අපිට iPhones වලට වගේම Samsung phone වලට අවශ්‍ය වෙන විදිහේ බෑක් කවර්ස් වල මේ රේන්ජ් එකක්ම තියෙනවා. අපේ එක එක්කෙනාගේ අවශ්‍යතාවය අනුව අපිට මිලදී ගන්න පුළුවන් විදිහේ බෑක් කවර්ස් රේන්ජ් එකක්. ඒ වගේම මේ වගේ හෙඩ්ෆෝන්ස් තියෙනවා. මේ වගේ හෙඩ්ෆෝන් එකක් සාමාන්‍ය රුපියල් 1400ක වගේ මුදලකට අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා මෙතනට ආවට පස්සේ. ඉතින් අපි ආරාධනා කරනවා මේ හැමදේම බලන්න, එක්ස්පීරියන්ස් කරන්න, මෙතනට එන්න, ඇවිල්ලා බලන්න. ඒ වගේම අපිට කොළොන්නාවේ තියෙන පෙන්සිල් ප්‍රීමියම් ව්‍යාපාරික ස්ථානයට ආවට පස්සේ මේ ඔයගලන්ට පේනවා ඇති අපිට මිලදී ගන්න පුළුවන් මේ වගේ රෙස් වොෂ් කලෙක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පෙන්නුවත් මේ වගේ රෙස් වොෂ් එක රුපියල් 990ක වගේ මුදලක් වෙන්නේ. ඉතින් රෙස් වොෂ් වල මෙතන ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ කලෙක්ෂන් එකක් අපේ එක එක්කෙනාගේ රික්වයර්මන්ට් එක අනුව මිලදී ගන්න පුළුවන්. මේ වගේ රෙස් වොච් එකක් රුපියල් 2700ක වගේ මුදලක් වෙන්නේ. ඒ වගේ එක එක ප්‍රයිස් රේන්ජස් වලින් අපිට රෙස් වොච් මිලදී ගැනීම හැකියාව තියෙනවා. අපි මේ බැලුවේ ජෙන්ස් කලෙක්ෂන් එක. ඊට අමතරව අපි මේ පැත්තට આવොත් ලේඩීස් කලෙක්ෂන් එකත් මෙතනදී අපිට මිලදී ගන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට පෙන්නන්නම් මේ සාමාන්‍ය මේ වගේ රෙස් වොච් වලත් කලෙක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍ය මේ රුපියල් 600ක් වගේ මුදලක් වෙන්නේ මේ වගේ රෙස් වොච් එකක්. ඉතින් මේ වගේ එකක් අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඒ ප්‍රයිස් එක මෙන්ෂන් කරලා නැහැ. ඉතින් ඒ වගේ ඩ්‍රෙස් වොච් වලත් මෙතන කලෙක්ෂන් එකක් තියෙනවා. මේ කොහොමද පේනවා ඇති. මේ වගේ රුපියල් 900ක් වගේ මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපිට ඩ්‍රෙස් වොච් වලත් මෙතන ලොකු රේන්ජ් එකක් තියෙනවා. අපි ඔයගලන්ට තව අදහසක් ගන්න පෙන්නන්න. මේ වගේ එකක් වෙන රුපියල් 1000ක වගේ මුදලකට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ අපිට ලොකු රේන්ජ් එකකින් මෙතන අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේක වෙන රුපියල් 1400ක මුදලක්. ඉතින් මේ වගේ ඩ්‍රෙස් වොච් වලත් ලේඩීස් ලට අවශ්‍ය වෙන විදිහේ මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. මේක වෙන රුපියල් 400ක මුදලක්. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්න එන්න කියලා අපි ආරාධනා කරනවා.